මහරහතුන් වැඩි මග ඔස්සේ අතහැරීම 1 කියන පොතේ 3 වෙනි පරිච්ඡේදය. නිදහස් පරිසරය. මේ ජීවිතය තුළදීම නිවීම සාක්ෂාත් වෙන භික්ෂුවකට නිදහස් පරිසරයක් අවශ්‍යමය. නිදහසට එක් අර්ථයක් දිය නොහැකිය. ලෞකික ලෝකෝත්තර උවමනාවන් වලට අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරුපත් වීම, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකී. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලෞතර නිර්වාණ ප්‍රතිපදාවේ කියවෙන නිදහස නම් නොවේ. මේ සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්මෙන ළමා තරුණ භික්ෂුන් වහන්සේලාට නොව. ජීවිත අවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක මේ සියල්ල තුළින් රැස්වන්නේ දුකම බව දැක ගිහි බැමිවරින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදී මේ ජීවිතයේදීම නිවීම සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් ශාසනය තුළ සිටින බව සත්‍යකි. ඒ මග යන්නට ඔබ රුචි නම් ඔබටද මග විවෘතය. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මඟ කියා දී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිටිය යුතුය. මා පැවිදි වූයේ අනුන්ට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ මීළඟ උරුමකාරයා වීමට හෝ දිව්‍ය බ්‍රහ්ම සංඥා වැඩීමට නොව, මේ ආත්ම භවය තුලදීම නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලෞතර බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මයට අනුව නිදහස යනු මීට විරුද්ධව සිටීමයි. බුදු පුතෙකු ලෙස පළමුවෙන්ම ඔබගේ නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, නායක ස්වාමින් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ හෝ ත්‍රිපිටකයේ නොව තමා තුළම බව සිටිය යුතුය. ඉහත කිසිවක් තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශය, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මයේ ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුමේ පණ්ඩිත භාවයේ වැඩි වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යාමය. එසේ නැතිනම් මිහිරි ස්වරයෙන් බුදු මැදුරට හෝ බෝමළුවට කොටු වී පූජාවන් පැවැත්වීමට. ගිහි දායකයන් මේවාට ඉතා ප්‍රියයි. භික්ෂූන් වහන්සේටද ලැබෙන ලකුණු ජනප්‍රියභාවය සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතු වේ. අවසානයේදී සියලු දේ අතහැර පැවිදි වූ හාමුදුරුවෝ දායක පින්වතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී සියල්ල අතහැරීමට ඔබ දක්ෂ විය යුතුය. හැබැයි ඔබට වඩා දක්ෂ මාර්ගයේ වැඩූ කල්යාණ මිත්‍රයෙක් ඔබේ ආශ්‍රය කළ යුතුය. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට ඔබ එය අතහරින්න එපා. නිරතුරුවම ඔබ ඉදිරියේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සරියුත් මොග්ගලන් මහා උත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව සිතන්න, දකින්න. මේ ගමනේදී ඔබට මේට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔබට හැමෝම කියාවි රැස් කරන්න කියලා. මොනවාද? දැනුම, ගාථා, පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ මේ සියල්ල ඔබ අතහරින්න. ඔබ සැහැල්ලු වන්න. සෑම බරකින්ම නිදහස් වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත් පාත්‍රයත් හුදකලා වන කුටියක් පමණයි. ඔබ ශීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇතැයි ඔබට විශ්වාස නම්, ඔබගේ සීලය ගැන ඔබට කුකුසක් නොමැති නම්, වනයේ හුදකලා කුටියක් තෝරා ගැනීමට ඔබ සුදුස්සෙක්. ඔබගේ සීලය ගැන ඔබට විශ්වාසයක් නොමැති නම්, වනයේ හුදකලා වීමට ඉක්මන් නොවිය යුතුය. ඔබ ශක්තිමත් නොවීම මාරයාට ගොදුරකි. එවැන්නකු වනයේදී ගල් කුටියකදී අමනුෂ්‍යයන් විසින් වහලකු, රෝගියෙකු, මානසික ලෙඩකු කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මග වැඩූ කල්යාණ මිත්‍රයෙකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී සීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්වාමින් වහන්සේගේ ගෝලයෙකුද යන්න නොව,
ඔබ නිවැරදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලෞතුරා ධර්මයේ කෙරෙහිද ඔබ කෙරෙහිද ඔබ විශ්වාසය තබන්න. අවශ්‍යම වෙලාවට කල්යාණ මිත්‍රයෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න. තමාගේ ආරක්ෂාවට අවශ්‍යම මොහොතකදී පමණක් භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනත් කරණීය මෙත සූත්‍රයත් කඳ පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියහොත් එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. අතහැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මඟ වැඩීම පහසු කරගත හැකිය. අන් සියල්ල අතහැරීමට දක්ෂ වූයේ නම් පමණක් ඔබ නිවන් මෙහෙයුමට සූදානම්ය. හැබැයි මේ වන විට ඔබ පාවිච්චියට මුහුණ බලන කණ්ණාඩියක්, උණු වතුර බෝතලයක්, සීතලට පොළවන පොරෝණයක් මේ වගේ දෙයක් තිබුණහොත් තවම ඔබ සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ මගේ කයේ සැප පිළිබඳ චේතනාවයි. සියල්ල අතහරින්න. එතෙක් ඔබ සූදානම් නැත. මුහුණ බලන කණ්ණාඩිය අතහැරීමට නොහැකි කෙනෙකුට කය අතහරින්නේ යැයි කීම විහිළුවකි. අනිවාර්යෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිඳුන්ව සිතෙන් මවා ගන්න. ඔබේ හදවතට වඩම්මවා ගන්න. නිරතුරුව ඔබ උන්වහන්සේගේ සෙවණේ සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්ඩපාතයේ වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩින බව දකින්න. සැරියුත් මුගලන් ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමග සිතින් ජීවත් වන්න. උන්වහන්සේලා සමග හදවතින් සාකච්ඡාවේ යෙදෙන්න. උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ඔබේ ජීවිතයට එකතු කරගන්න. උන්වහන්සේලා නිවීම මඟ අවබෝධ කර ගැනීම පිණිස ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්කපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවා ගන්න. ඉහත උපක්‍රම භාවිතා කර ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු පුහුණු කරන්න. මාර බැමි එකිනෙක කඩා දමමින්ද අත්හල යුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයේ ඉදිරියේ රහතන් වහන්සේ කෙනෙකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ඔබ ලෝකයේ ඉදිරියේ එසේ හැසිරෙන්න ගියහොත් නිවන් මඟ ගබ්සා වෙනවාමය. එවිට ඔබට නිවීම කරා නොව මානසික රෝහලකට යා හැකිය. හොඳින් මතක තබා ගන්න. ඔබ දක්ෂ නම් භාවනාව නිවන් මඟ කරාද අදක්ෂ නම් භාවනාව ඔබ මානසික රෝගියෙකු බවටද පත් කරනු ඇත. මෙවැනි අසරණ උද්‍යෝගිමත් පින්වත් චරිත අනන්තවත් අපට හමු වී ඇත. අර්ථවත් මඟ වැඩූ ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශනය නොලැබීම මෙම විනාශයට හේතු වේ. තමා තුළ ඇති මාන්නද මාර්ගඵල උන්මාදයද ඉලක්ක කරා යෑමට ඇති හදිස්සියද ගිහි පින්වතුන්ගෙන් ලැබෙන වැඩි ප්‍රතිචාරද ඔබට මර උගුලක් වනවා ඇත. පින් පව් කුසල් අකුසල් රුචි අරුචි ලෝක ආදිය ගැන ඇති කැමැත්ත අතහරින්න. මේවායේ අනිත්‍ය බව දකින්න. ඔබ නිවන් මෙහෙයුමට සූදානම් වන්න. මේ වන විට ඔබගේ කුටියේ තිබිය යුත්තේ තුන් සිවුරත් පාත්‍රයත් කය පිරිසිදු කිරීමට අවශ්‍ය අවම දෙයක් පමණි. ඔබ නැවත කුටිය දෙස බලන්න. එහි පැරසිටමෝල් පෙත්තක් තිබුණද එයත් ඔබ අයින් කළ යුතුමය. ඔබ එය තබා ගන්නේ කය සුවපත් කිරීම සඳහාය. දැන් ඔබ සූදානම් වන්නේ කය අතහැරීමේ මෙහෙයුමටය. වේදනාව සමනය කිරීමට උත්සාහ ගන්න එපා. වේදනාව අනිත්‍ය බව, එහි ස්වභාවය, වේදනාව තමන්ට අයිති දෙයක් නොවන බව දකින්න උත්සාහ ගන්න. ඔබේ ශරීරයේ යම් වේදනාවක් දැනෙනම් හිමිදිරියට ස්ව මූත්‍රා උගුරු දෙකක් වළඳන්න. මූත්‍රාවල මුල් කොටසද අග කොටසද අතහැර මැද කොටස පාවිච්චිය සඳහා ගන්න. උගුරු දෙකකට වඩා නොගන්න. මන්ද ශරීරයේ ඇසිඩ් ගතිය වැඩි වී දාහය වැඩි වෙන හේනි. මෙම ඖෂධය ඔබේ කායික වේදනාව අවම කරાવી. මෙම සමුත්‍රා උගුරු දෙක ඊයේ රාත්‍රී ඔබ වැළඳූ පෙන් බව මෙනෙහි කරන්න. මාරයාට හීන් නූලෙන් පහර දෙන්න. ඔබ ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත් ඔබත් දෙකක් නොව එකක් බවට පරිවර්තනය කරගන්න දක්ෂ වන්න. ඔබ ඉදිරියේ තිබෙන රූස්ස ගසත් ඔබේ කයත් සංසන්දනය කර බලන්න. දෙකම ධාතුන්ගේ විවිධත්වයේ පමණක් බව දකින්න. ඔබ නැවතත් හිතන්න.
ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්ෂුවක් පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රී නිද්වරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ වීරිය වඩන්නේ මගේ අවසන් හුස්ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්, බැඳීමක්, ගැටීමක් නැතුව පිට කිරීමට පමණක් බව සිහි කරන්න. මොන හේතුවක් නිසාවත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල ගැන නොසිතන්න. ඒවා කෙලෙස් ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ගඵල තෘෂ්ණාවෙන් අනාගාමී වීමට ගියොත් ඔබේ වටිනා ජීවිතේ විනාශ කර ගන්නා බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමත නම් නිදාගන්න. සරලව, පහසුව, නිදහස්ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක් යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියන් 6ට පස්ස වෙන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින් සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිටින්න. ඔබ නිරතුරුවම සිතන්න. ඔබ මේ සටන් කරන්නේ මායයා සමග බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මායයාව රවට්ටන්න, බිය ගන්වන්න, තැති ගන්වන්න. ඔබට මුලින් කීවානේ අරිහත් උතුමන් සමග මනසෙන් ජීවත් වන්නට කියා. ඒ මායයාව රැවටීම පිණිස කරන දේවල්. දැන් ඔබ මායයාට ඇති මායයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිවීම මනසින් දකින්න. එම ධාතුන් වහන්සේලාගෙන් ගොඩනැගූ ස්තූපයන් දකින්න. ඒවාද විනාශ වෙන බව මනසින් දකින්න. දැන් නැවතත් ඔබ මායයාව රවට්ටන්න. රුවන්වැලි මහා සෑය, කිරිවෙහෙර මහා සෑය, ජයසිරිමා බෝසමිඳුන්, දන්ත ධාතුන් වහන්සේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න. දැන් නැවත මායයාව තැති ගන්වන ඉහත වන්දනීය පූජනීය වස්තුන්ද කාලගුණික, දේශගුණික, යුද්ධමය හේතුන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ල අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍ය මායයා මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැම දෙයක්ම අනිත්‍ය බව මනසින් දැක මායයාව කම්පා කරවන්න. තෙති ගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාසංක කල්පලක්ෂ ගණනාවක සිට ඔබව මුලා කරමින්ද සතර අපායට, මනුෂ්‍ය දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද ඔබ කෙරෙහි ආධිපත්‍ය පැතිරූ මායයාට ටික ටික රිදවන්න. බොක්සින් තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් පහර දෙමින්ද ඔහුගේ උපක්‍රමශීලීව පහර වළකමින්ද ප්‍රතිමල්ලවයාව හෙම්බත් කොට අවසන මරු පහර කීපයකින් ඔහුව බිම දමන්නාසේ ඔබද මායයාව උපක්‍රමශීලීව රවටන්න. ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචර වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් නොවන්න. මන්දගාමීද නොවන්න. ඔබේ ස්වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ? තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද? මේ මාර සිතේ ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන්ම දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක් දුටු සැනින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ නම් එම රූපය විනිවිද දකින්නට උත්සාහ ගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රූපය සුරූපී කාන්තාරුවක් කියා සිතන්න. ඔබ ඇය මව කුසේ සිටිනවා දකින්න. හිස් ගෙඩියෙකු ලෙසින් පටන්ගෙන නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව කුසේ විදි අනන්ත වේදනා මරලතෝනි දීගෙන ලෝකයට බිහිවෙන හැටි මල මුත්‍රා ගොඩේ දඟලන ලදරු වයස ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්සන රූපය ඇට සැකිල්ලක් කර දකින්න. එම ඇට සැකිල්ල බඩවැල්, නහර, මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත් කොට මස්, නහර විනිවිද ගොස් සම ඇති උරයකට පුරවා ඇති ජරා ගොඩ දකින්න. ලස්සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොයි. තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහි නුවණින් දකින්න. පංච උපාදානස්කන්ධය
සප්ත බොජ්ජංගේ පටිච්ච සමුප්පාදය සතර සතිපට්ඨානය ධර්මතාවයන් ගිරවුන්මෙන් කටපාඩම් කරන දේවල් නොව. රූපයේ අනිත්‍ය බව දකිමින් ප්‍රඥාවෙන් තීව්‍ර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවයන් බව සිතන්න. ඔබ තවම සිටින්නේ පුහුණු මට්ටමකේ. තවම තරඟය පටන් ගත්තේ නැත. තවම ඔබ තරඟයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්තිමත්ව උණුසුම් වන තරමට තරඟයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍ය පතුරවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරඟයකි. තරඟයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උතුමාවියන් තනග කොට ජයගත් තරඟයකටය. මේ තරඟයෙන් රාහුල, සෝපාක, නීගෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසී වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්ථිරය. ඔබ සරල වන්න, සැහැල්ලු වන්න, නිදහස්ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පෙන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදා ගන්න. කුටිය, මිදුල පිරිසිදුව තබා ගන්න. අනිත්‍ය දකින්නවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකින්නවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පීන්තු අනිත්‍යයකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්සනට නොඇලීමට, ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ ලෝකේ සියලුම ලස්සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක් ඇටසැකිල්ලක් සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇයි සුරූපී වූ නිසාය. ලස්සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැකිය. අවලස්සන බවට යමක් පත්වන්නේ ලස්සන තිබුණහොත්ය. මන්ද ලස්සන අනිත්‍ය වී අවලස්සන ඇතිවන බැවින්. මේවා ලෝකයේ ස්වභාවයන්ය. ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත සැබෑ බුදු කුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙනු ඇත. ඊළඟට ගත යුතු මග සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්දන්ත හස්ති රාජයෙකුසේ වීරයෙන් නැගී සිටීවි. ඇයි දන්නවාද? ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩ සිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලෞතර බුදුරජාණන් වහන්සේ සහ ප්‍රඥාව යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහේවි. නිවන් මඟ වඩන්න, බුදු සමිඳුන් දකින්න. මේ විශ්වාසය තුළ ජයග්‍රහණීය දොරටුව ඇත. ඔබගේ උත්සාහයන් ඵල විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකයේ තුල ඔබ නිවෙනු ඇත. එවිට දැස් පියාගත් සැනින් මුළු ලෝකයේම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී මුදු සමිතුන්වත් අට්ටික සංඥාවෙන් දැකීමට සිදුවනු ඇත. එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එහෙත් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්ෂකයා වශයෙන් වඩම්මවා ගන්න දක්ෂ වුණ. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි තෘෂ්ණාවද අතහරින්න. ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුළද සත්වයක් පුද්ගලයෙක් නොවන බව ඔබට අවබෝධ වෙන නිසාය. 3 වෙනි පරිච්ඡේදය අවසానයි.